Y Cafe, the soundtrack of your afternoon. මහේෂින් හින්දා අපි මහේෂ් කතා කරන්න ඕනේ. අපි මේ දැන් පටන් ගත්ත විදිහ පොඩ්ඩක් ආපහු ගිහිල්ලෙමු එතෙන්න. මොකද දැන් ඉස්කෝලේ මම හිතන්නේ ඉස්කෝලෙන් ලොකු දේවල් හම්බ වෙන්නේ නැති. මොකද ගොඩාක් කට්ටිය ඉස්කෝලෙන් මියුසික් කරන්න පටන් ගන්න. ඒ කාලේ ඔයා ආසාවෙම ඇහුවේ කාගේ සින්දුද? ඇත්තටම මම මේ දීපිකා ප්‍රියදර්ශිනී මිස්ගේ සින්දුවට ආසයි. මම අතන මේ සින්දු කියනවා ඉස්කෝලේදී මේ සහ ඒ ගොඩක් ඒ කාලේ හිටිය නන්දාමාල් මිස්ලාගේ ජගත් වික්‍රමසිංහ සර්ලාගේ ඒගොල්ලන්ගේ මේ තමයි ගොඩක් මම ආසන් ඇහුවේ. අපි පරණ සීනියර් ආටිස්ට්ලාගේ ඒවත් ඇහුවා. අපේ අමරදේව මාස්ටර්ගේ වගේ ගොඩක් ඒවා ඇහුවා. එතකොට ඒ ඊරක චුට්ටි දැන් ඒක ගෙවිගෙන යනකොට නිකන් A levels කාලේ වගේ එනකොට කාගේ සින්දුද? චේන්ජ් වෙන්නේ ඇත්තටම මේ බාතියලගේ ගොඩක් කලාවට මේ 98දී බාතියලගේ වසන්තේ සින්දු ලොන්ච් වෙනවානේ. ඒතර රසවිසකී වල යනකොට මේ අපිට ඒක දැන අලුත් අත්දැකීමක්. එතකොට මේ දැන් අර එතකොට අපිට වැඩිපුර පොඩ්ඩක් ඒක දැනුණා මේ මියුසික් පැත්තට අඩි දැන් එන්න ඕනේ මේ මෙහෙම කරන්න ඕනේ මියුසික් ප්‍රොඩක්ෂන් කියලා ඒ වගේ එකක් අපිට ඒ කාලේ හිතුණා. එතකොට බාතියයිලා ඉස්කෝලේදී ඔයාලා දැකලා තියෙනවද අඳුරගෙන තියෙනවද කතා කරලා තියෙනවද ඒ කාලේ වෙනකොට? ඒ කාලෙත් දැකලා තියෙනවා. වැඩියට කතා කරන්න බයයි ඒ කාලේ මේ. මොකද අයියට බාතියයිලා කොයිද අපි ක්ලාස් එකේ ඉන්නකොට මම A levels කරනකොට මට මතකයි මේ බාතියයිලා ඇවිල්ලා ඉන්නවා මේ අපේ මේ ටීචර්ස්ලත් එක්කම කතා කරනවා. ඉතින් මේ අපි ගිහිල්ලා කතා කරන්න නැහැ. ඉතින් බලන් ඉන්නවා. ඉතින් මේ යන්නේ කියලා ඉතින් එහෙම බලන් ඉන්නවා. දැන් මියුසික් කරන්න එද්දී බාතිය කියන චරිතය සහ බාති සන්තෝෂ් දෙන්නම ඔයගලන්ට මොටිවේෂන් එකක් වුණාද? අනිවාර්යෙන්. අපි ගොඩක් ඉස්සර මේ අපි ඒ කාලේ මියුසික් දැන් අපිට අත්‍තරම මේ ටික කාලෙකදී ඉක්මනින් අපිට මේ ෆීල්ඩ් එකට කනෙක්ට් වෙන්න සම්බන්ධ වෙන්න හම්බුණා. ඉතින් ඒ කාලේ එතකොට අපි මේ සමහර 2006 7 වගේ වෙනකොට අපි බාතියලත් එක්ක සමහර ෂෝස් වල එකට පර්ෆෝම් කරනවා. එතකොට බාතියට අපි සමහර සින්දු පෙන්නුවාම බාතියලා කියනවා මල්ලි මෙහෙම මේ ටික හදා ගන්න. මේ ඉතින් ඔය ගොඩක් අඩි රාජ්‍යයත් කියන මල්ලි මේ කළා අපිට වගේ ලොකු සපෝට් එකක් දුන්නා ඒ සෙට් එකම. දැන් අපිත් එක්ක ජොයින් වෙන කියන්නේ ගොඩක් කලාට Y Cafe එකට එන ආටිස්ලා ඔය කතාව හරියට කියනවා. ඒ කියන්නේ බාති අයලගෙන් මාර සපෝට් එකක් ලැබුණා. ඒගොල්ලන් සින්දු අහලා හොඳ නරක කියනවා. සමහර කලාට ඇවිල්ලා ට්‍රැක් එක සමහර කලාට වෙනස් වෙන්න ඕන තැන පවා කියනවා කියලා. ඉතින් ඇත්තටම මේ අපි BNS ලට තෑන්ක් කරන්න ඕනේ. එන ගොඩාක් ආටිස්ලා අදට මේ අලුත් පරපුරේ අය වුණත් කියන්නේ ක්‍රිෂ් ඇත්තටම බාති අය මේක ඇහුණා නම් හෝ ඇහිලා හරි ඒකේ වැරද්දක් හෝ හොඳක් තියෙනවා නම් අනිවාර්යෙන් ඒගොල්ලන් කියනවා කියලා. ඒක මාර කියන්නේ හරි ග්‍රේට්ෆුල් ඒ වගේ දේවල් නේද? ඔව් ඒක ඇත්තටම ඒක දෙහෙම සමහරකට ගොඩක් ආටිස්ලා එහෙම කරන්නේ නැහැ. ඔව් දැන් එහෙම නැහැ. අර ගොඩක් අපිට අයිඩියාස් උත් පවා දීලා තිබුණා ඒ කාලේ ගොඩක්. ඔව්. හරි ඒ දෙන්න දැනුත් එහෙම දැන් අපේ වොයිස් ටීන්ස් වලින් හරි එන පුංචිම ළමයි එක්ක හරි ඒගොල්ලෝ වැඩ කරන්න හනු කැමති. thank you මේ ඉන්ඩස්ට්‍රි එකට අලුත් අයට උදව් කරනවාට නේ. අනිවාර්යෙන්. හරි ඉතින් අපි මහේෂ් ජේක් අද ඉන්නවා හවස 3:45 වෙනකන් Y Cafe අහන්න දිගටම. මොකද සදාකල් හිතේ රැඳෙන සින්දු ටිකක් අපිට කියපු මිනිස්සෙක් තමයි මේ ඇවිල්ලා තියෙන්නේ. ඉතින් අපිත් ග්‍රේට්ෆුල් අද ප්‍රෝග්‍රෑම් එකේ ඔයා වගේ කෙනෙක් අපිත් එක්ක මේ වෙලාවේ ජොයින් වෙලා මේ විදිහට කතා කරන එක. ඉතින් තව සින්දු ගොඩක් තියෙනවා ඔයාගේ අහන්න. ඒ වගේම අලුතෙන් කරන්න ඉන්න බලාපොරොත්තු වෙන අලුත් songs කීපයකුත් තියෙනවා. සින්දු 80ක් විතර කරපු ඒවත් තියෙනවා කියලා කිව්වනේ. එළියට ගාපු නැති. ඒව ගැන ඔක්කොම කතා කරමු. අපි සින්දුවක් අහමු. ඉතින් මහේෂ්ගේ එක්ක දැන් ඔයගලන් රේඩියෝ එකේ අහනවා වගේම තව ටික වෙලාවකින් අපි Facebook live එකක් එනවා. මහේෂ් ජේ එක්ක ඔන්න කතා කරන්න ඔයගලන්ට. එතකොට chance එකක් තියෙනවා Facebook live එකේ. 1:54 අපි සෙකන්ඩ් අවයකට ඇවිල්ලා ඉන්නේ. ඉතින් මහේෂ් ජේ අපිත් එක්ක අද ඉන්නවා. හිතුවේත් නැති දවසක එයා ඇවිල්ලා ඉන්නවා. ඒක තමයි නැතුවම හමු වුණා. right. දැන් මොකද අපි මහේෂ් එක කරන්නේ ක්‍රේෂ්? මහේෂ් එක කරන්නේ දැන් මේ ආර සිංහලෙන් කියන්නේ අතීත කාමයේ කියලා දැන් සෙට් වුණාට පස්සේ කලවක් ගැලවෙන්න බැරි ප්‍රශ්නයක් නැති තියෙන්නේ. ඉස්කෝලේ කාලේ ගියොත් එතනින් ගැලවෙන්නම බෑ. ඒ කාලේ මේ දැන් උතනින් අපිට හම්බුණා මේ දීපිකා ප්‍රියදර්ශිනී පීරිස් මහත්මියට හරි මාසයි කියලා කිව්වා. ඒ කාලේ ඒ සින්දු තමයි කියන්නේ කියලා. ඊට පස්සේ අපි දෙන්නම ඒ සින්දුවක් අහන්න ඕනේ කියලා අපිට හිතුණා. ඔව් අපි ඉතින් කිව්වා කියන්නේ කියලා. එතකොට මහේෂ් කිව්වා එහෙනම් අපි ඔක්කොටම ඇහෙන්න කියමු කියලා. අපිට විතරක් නෙවෙයි කියලා. right. මහේෂ් අපි මේ පොඩක් කියන්නකෝ මම ආසයි මේ වෙලාවේ දැනගන්න. දැන් ඒ කාලේ ඉස්කෝලේ කාලේ මේ ඩෙස්ක් එකට තට්ටු කර කර ඔය සින්දු කියන්නේ නැති. එතකොට යාළුවෝ සෙට් එකක් වටේ ඉන්නේ. දැන් ඒ යාළුවෝ කට්ටිය තාම ලංකාවේ ඉන්නවද? එක්කෙනා දෙන්න අපිට රට ගිහිල්ලාද? තාම මේ බොන්ඩ් එක තියනවද කොහොමද? අතන ඉස්කෝලේ යාළුවන්ගේ බොන්ඩ් එක නම් තාම තියෙනවා. සමහර රට ඒකට අර ඉතින් අපිට දැන් WhatsApp හරි මොකක්
මොකෙන් හරි ගොඩක් කලට අපි ගෲප් සදාගෙන ඉතින් මේක තාම තියෙනවා රණ්ඩු වෙනවා ඒවා තියෙනවා. එතකොට දැන් ඒ කාලේ ඔය සින්දු ඔයා කියනකොට මේ ඔයාගේ වටේ හිටපු යාළුවෝ සෙට් එක දැන් අද අහගෙන ඉන්නවද දන්නේ නැහැ නේ පණිවිඩය කිව්වද? අනිවාර්යයෙන් මම දාලා තියෙන මම ෂෙයා කරා මගේ වයි එකේ දා පෝස්ට් හැම එකම මම ෂෙයා කරා. මේ මම හිතුවා ඉතින් අහගෙන නැති කියලා. රයිට් එහෙනම් අපි ආපහු සැරයක් ඒ අමතක වෙච්ච මතකය අවදි කරගමුනේ. වොයිස් එක දැන් ටිකක් වෙනස් වෙලා තියෙන්නේ. ඒ කාලේ ඒ වගේමයිලු. ඒ කියන්නේ අර මේ පුංචිම කාලේ ගැන පොඩක් කඩහඩ ගොරෝසු වෙන කලින් ඒ වගේම කියන්න පුළුවන් නේ. අනිවාර්යයෙන්. රයිට් අපි මේ අනේ මහේෂ් කියන්න දැන් ඔයාට මේ මියුසික් දෙන්න අද ඇවිල්ලා ඉන්නවා වගේ යාළුවෙක් නේද සගේක්? අතර මගේ මම එයා මගේ ඉස්කෝලේ සහ ඉතින් මේ එයා මාත් එක්ක ගොඩක් වැඩවලට සහභාගී වෙනවා මේ මගේ බෑන්ඩ් එකකුත් කරා විදානට ගොඩක් මේ මියුසික් වල ටිකත් කරගෙන යනවා. මගේ නම මේ ගිහාන් මදුසංක. ඕකේ ගිහාන් තමයි ඔන්න අද මියුසික් දෙන්නේ. හරි එහෙනම් අපි මහේෂ් කියමු සින්දුව. අන්න බලන් ඉදිකට ළඟ කොක්කු රෑන වගේ ඇවිත් පුංචියේ උන්නුඹ එනකං පාර බලන්නේ හීන් සැරේ ගිහින් උන්ට එකතු වෙයන්නේ අන්න බලන් ඉදිකට ළඟ කොක්කු රෑන වගේ ඇවිත් පුංචියේ උන්නුඹ එනකං පාර බලන්නේ හීන් සැරේ ගිහින් උන්ට එකතු වෙයන්නේ පුංචි දුවේ නුඹ යනකොට සුදු පාටින් ඉස්කෝලෙට පුංචි මගේ අතීතයේ මං තනි වෙනවා ලඳු දෙනීමට දෙවට දිගේ තුල පාරින්නේ ගොඩ වෙලා මගේ හිතින් මං ආයෙත් පාසල් යනවා අන්න බලන් ඉදිකට ළඟ කොක්කු රෑන වගේ ඇවිත් පුංචියේ උන්නුඹ එනකං පාර බලන්නේ හීන් සැරේ ගිහින් උන්ට එකතු වෙයන්නේ හරිම ලස්සනයි හරිම ලස්සනයි මං හිතන්නේ මේ සෝං එක අපිත් ඇහුවේ සෑහෙන කාලයකට පස්සේද මන්ද ක්‍රිෂ් මම කිව්වේ සෑහෙන කාලයකට පස්සේ මොකද ඉස්කෝලේ කාලේ පස්සේ වගේ හරිම ලස්සනයි thank you ඉතින් අපි කැමති ඔයාගේ සින්දු වගේම මේ අනිත් ආටිස්ලාගේ සින්දුත් අද ඔයාගේ වොයිස් එකෙන් ලයිව් හරි තව ටික වෙලාවයි තියෙන අපි Facebook live එකක් එනවා ඉතින් මහේෂ් ජේගෙන් ඕගලන් live අහන්න කැමති songs මොන හරි තියෙනවා නම් comment එකක් දාන්න අපි මේ live එකේදී මේ ගැන කතා කරන්න හරි එහෙනම් තව ටික වෙලාවක් ඉන්න මම හිතන්නේ තව විනාඩි 2-3කින් ඕගලන්ට Facebook live එක බලන්න පුළුවන් My Why 92.7 FM 92.7 FM good afternoon දෙකයි විනාඩි 10යි වෙලාව Facebook live එක එන්න තව ටික වෙලාවක් යනවා කියන්නේ තව විනාඩියක් දෙකක් ඇතුළත අපි Facebook එකෙත් ඔයගලන්ට බලා ගන්න පුළුවන්. ඉතින් අද මහේෂ් ජේක් වයි කැෆේ කියලා කැප්ෂන් එක දැම්ම නම් මම හිතනවා ඊට වඩා හොඳයි කියලා. මම හිතන්නේ ක්‍රිෂ්ගෙන් ඒක තමයි අහන්න නැත්තේ. අයියේ කැප්ෂන් එකක් දෙන්න කියලා නේද ඇහුවේ. ඒතර මම කිව්වා ඉතින් මහේෂ් නැත්තම් හිතන්න නැතුවම හම්බුණා කියලා නේද? හිතන්න නැතුවම හම්බ වෙච්ච මහේෂ් කියලා දාන්න. මොකක් හරි කමන්නේ. හරි ඉතින් ඔව් මේ අපි දැන් මහේෂ් එක්ක කතා කරමින් ඉන්නේ. මහේෂ් දැන් අපි අර මේ සින්දු මේ එළියට ආපු නේ සින්දු 80 ගැන පොඩ්ඩක් කතා කරමු නේද? ඔව් ඇත්තටම. දැන් ඒක ගැන කියන්න වගේම මට කියන්නකෝ දැන් ඔයගලන්ගේ ටීම් එක ගැන චුට්ටක් කතා කරන්න ඕනේ කොයි කාලෙද ඔයගලන්ගේ ටීම් එක නිර්මාණය වෙන්නේ කවුද මේකට මුල පුරන්නේ ඔයත් එක කී දෙනෙක් ඉන්නවද පළවෙනි ගෑන් එකේ චුට්ටක් අපි ඒ ගැන කතා කරමුකෝ. ඔව් අනිවාර්යෙන් අත්‍තරම 2005 තමයි අපේ ස්පින් සර්කිට්ස් බෑන්ඩ් එක හැදෙන්නේ. ස්පින් සර්කිට්ස් එකේ අත්‍තරම මේ ශාලිත ශහේන්ද්‍ර තමයි තමයි මුලින්ම නම හැදුවේ ඒ නම හැදුවේ එතකොට එයයි මායි මේ අතරම මේ රකිත් කියලා හිටියා ඒ අපි ඒ බෑන්ඩ් එකක වෙන වෙනම සම්බන්ධලට ඒගොල්ලන්ගේ බෑන්ඩ් එක පස්සේ අපි දෙන්නට හිතුණා අපි වෙනම බෑන්ඩ් එකක් හදමු කියලා අපි දෙන්න කතා වෙලා ස්පින් සර්කිට්ස් හැදුවා එතකොට අපේ ටීම් එකේ අතරම 6 දෙනෙක් වගේ හිටියා ඒ ටීම් එකේ ඒ කියන්නේ අපේ ටැමිල් රැප් කරන්න ඒ වගේ එහෙම සින්දු ලියන්න ඒ වගේ 6 දෙනෙක් හිටියා ශාලිත ශහේන්ද්‍ර තමයි අපේ ලීඩර් විදිහට වැඩ කරේ එතකොට වයස කීයද ඔයගලන්ට
අතරමට අවුරුදු 3ක් 4ක් විතර වගේ. අවුරුදු 3ක් 4ක් කියන්නේ වයසමයි යන්නේ නේද? නෑ එතකොට ඒ කියන්නේ නව යෝන් වියේද එතකොට? අනිවාර්යයෙන් මම A level කරලා අවුරුද්දකින් වගේ අවුරුදු 20ක් විතර ඇති එතකොට එහෙමද? ඕකේ. මේ කුමාරී ඉතින් අපි ඒ කාලේ ඉතින් අර පොඩි එක්ස්පෙරිමන්ට් කරා. ඉතින් මේ එච්චර ලොකුට තේරෙන්නේ නැහැ. ඉතින් ඔය අපි සින්දු නිකන් හද බලනවා. ඉතින් අපි ඒ කාලේ මේ වර්මාති අපේ පරණ සින්දු මේ අපේ පරණ සින්දු එක අපි ඒක රීමේක් එකක්. අපි ඒක ගියන් අපි ඔය ඉන්ටර්නෙට් එකට අප්ලෝඩ් කරාම වෙබ්සයිට් එකකින් අරගෙන කුමාරී අපි රේඩියෝ channels වල එහෙම ප්ලේ වෙන්න ගත්තා. ඊට පස්සේ මේ ඊට අපිට හිතුණා නේ මෙහෙම දැන් මෙහෙම ටිකක් යනවනේ දැන් අපිට මොන හරි කොහොමම සින්දු කරන්න අලුත් ටිකක් අරගෙන එන්න ඕනේ කියලා නේ. ඒකම ඒ කාලෙම තමයි මේ මං කවිකාරී කියන සින්දුව 2005 වගේ අපි නිර්මාණය කරන්නේ. කොහොමද ඒක අපි අතර මියුසික් වීඩියෝකුත් කරනවා. මේ ඒතර ඒකත් ඒ කාලේ මේ අතරම මේ අපි මුලින්ම ඉන්ටර්නෙට් එකට තමයි දාන්නේ. අපිට ඒ කාලේ එච්චර ලොකු ටීවී රේඩියෝ කන්ටැක්ට්ස් තිබුණේ නැහැ. ඊට පස්සේ ඒක කෙනෙවෙන් අරගෙන එකපාරට ඉතින් අපිට පේනවා ටීවී වල යනවා රේඩියෝ වල යනවා. ඊට පස්සේ අපිට හැම ටික කන්ටැක්ට්ස් ටික හැදුනා. ඒක දැන් අපි ඒක හැබැයි අපි ඒ කියන්නේ ඔයගලන් හොයන්න පටන් ගත්තා ඊට පස්සේ. අනිවාර්යයෙන් හොයන්න පටන් ගත්තා ටීවී වලින්. ඊට පස්සේ මේ කුමාරී කවිකාරී තමයි ෆස්ට් එකේ මම ගොඩක් අපේ ටීවී රේඩියෝ හැම එකේම chart වලත් නම් වුණා මුල්ම. අපේ හිතුවේවත් නැත් දවසකට කලින්. මේ කවිකාරී තමයි මුලින්ම ගියේ අපි ගොඩක්. I think මේ ඊට පස්සේ ඉතින් අර සම්හවර අපේ බෑන්ඩ් එකේ කට්ටිය අතරම මේ ඒ කාලේ ජොබ් කරනවා I think. මමත් ජොබ් කරනවා. එතකොට මේ ඉතින් සම්හවර වැඩවලට එනවා අඩු වුණා. ඉතින් එහෙම දැන් ශාලිතයි මයි තමයි ගොඩක් අන්තිමට වැඩේ අරගෙන ගියේ. මේ අන්තිමට අපි දෙන්න ශාලිත and මහේෂ් කියලා ගියා මොකද අපේ ටීම් එකක් නැති හින්දා. හැබැයි උනට අර ගොඩක් අය අපිව අඳුරන්නේ ස්පින් සර්කිට්ස් කිව්වම තමයි මේ ඒ නමින් තමයි ඉතින් අපි දන්නේ. දැන් අදටත් මම හිතන්නේ Facebook එකේ එහෙම ගොඩක් pages ඔයගලන්ට මාර විදියට support එකක් දෙනවා. මම දැකලා තියෙනවා ඔයගලන්ගේ pictures දාලා ස්පින් සර්කිට්ස් දන්නවද මේ අඳුරනවද මේගොල්ලෝ තමයි 90s වල මෙච්චර වැඩ කරපු මේකම කියලා මම හිතන්නේ ලොකු සහයෝගයක් Facebook page admins ලත් මාර විදියට දෙනවා. ඉතින් ඒගොල්ලන්ට respect ඇත්තටම. අනිවාර්යයෙන් ගොඩක් අපිට මේ ලොකු support එකක් දෙනවා මේ ගොඩක් අය අපි ඉන්න කට්ටිය. අනිවාර්යයෙන් ඔයගොල්ලෝ මේ අපිව ගැන ගොඩක් අය දැනුවත් කරන්න මොකද අපිට ඒ කාලේ වගේ මේකක් තිබුණේ නැහැ. සහ මොකද අපි මම හිතන්නේ මේ අපි දැනුවත් අපි තමයි සාමාන්‍ය හලාවත කියන්නේ මේ වයඹ පැත්තෙන් රැප් කරන්න පටන් ගත්ත මුලින්ම අපි ස්පින් සර්කිට්ස් තමයි මුලින්ම ආවේ. එහෙම තමයි අපි ඒ කාලේ ඔයගලන්ට රැපර්ස්ලා විදියට එළියට එනකොට chance එකක් තිබුණේ නෑනේ මීඩියා channels වලින්. හැබැයි දැන් Island Wide rap battle එක අපි පටන් අරගෙන තියෙනවා. දැන් මේ වෙනකොටත් මම හිතන්නේ සෑහෙන ප්‍රමාණයක් වීඩියෝස් අපිට එවලා තියෙනවා. ඉතින් මහේෂ් ඔය එක කියපු නිසාම මම ඒ පණිවිඩෙත් මෙතන චුට්ටක් මතක් කරගෙන යමු ක්‍රිෂ් ඇත්තටම. ඔව් ඇත්තටම දැන් ඔයගොල්ලන් ඒ එන කාලේ රැපර්ස්ලාට ඉඩක් තිබුණේ නෑ. ඔයගොල්ලෝ බොහොම අමාරුවෙන් ලෝකේ තියෙන දේවල් හොයාගෙන තනියම කරා. හැබැයි දැන් අපි අත දෙන්න ලෑස්තිලා ඉන්නවා රැපර් කෙනෙක් වෙන්න තමන්ගේ බ්‍රෑන්ඩ් එක හදාගන්න බලාපොරොත්තු වෙමින් අපේ කොල්ලෝ කෙල්ලෝ දෙගොල්ලටම අපි chance එකක් දෙනවා. ඉතින් කරන්න තියෙන හැම චූට් එකක් ඇප්ලයි කරන්න තියෙන්නේ. අපිට වීඩියෝ එකක් එවන්න තියෙන්නේ. ඔය රැප් එකක් කරන විදිහේ වීඩියෝ එකක් විනාඩි 2කට වඩා අඩු වෙන්න ඕන වීඩියෝ එක. එතකොට මේක send කරන්න ඕනේ අපේ WhatsApp number එකට 07609227 හරි. දැන් මහේෂ් ජේගෙන් ඒගොල්ලන්ගේ පළවෙනිම hit වෙච්ච සින්දුව live අහන්න තමයි අපි ලෑස්ති වෙන්නේ. අපි මේ මන් කවිකාරී අහමු. අපි ඊට පස්සේ play කරන්නත් ලෑස්ති වෙලා ඉන්නවා song එක. already තියෙන අපේ ළඟ. එන අහමුද අපි සින්දුව live අහමු. හරි okay. මං කවිකාරී ගජමන්නෝ නාගෙන් පස්සේ පදවැල් ගොත්තාපු කවිමල් නෙලාපු කවිකාරිනේ මං මං කවිකාරී ගජමන්නෝ නාගෙන් පස්සේ පදවැල් ගොත්තාපු කවිමල් නෙලාපු කවිකාරිනේ මං na 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 සුන්දර කවි බැඳි කිවිදිය දෝබ
ඒ කවි බැඳි පන්නිද වන්නට ඔබ ලියූ කවියේ පදවැල වෙන්නට මට හැකිවේදෝ මට හැකිවේදෝ මං කවිකාරී ගජමන්නෝනාකෙන් පස්සේ පදවැල් කොත්තාපු කවි මල් නෙලාපු කවිකාරිනෙමං මං කවිකාරී ගජමන්නෝනාකෙන් පස්සේ පදවැල් කොත්තාපු කවි මල් නෙලාපු කවිකාරිනෙමං ක්‍රේෂ් හරිම ලස්සනයි මේ මං සින්දුවට යන්න කලින් මට පොඩි දෙයක් ආයි අහන්න හිතුණා ඒ තමයි මේ ලස්සන වචන ටික කාගේද කවුද මේ වචන මේ මෙලඩි කවුද දැම්මේ මෙලඩිකනක් මගේ රැකේ මගේ වචන ලිව්වේ දිල්ෂි සුසිනිකා එතකොට මේ දැන් මේකේ point of view එක ඇත්තටම දැන් ගෑනු ළමෙක් කියනවා වගේ කරන කවිකාරිනේ මාළු මේක ඇත්තටම මේ වීඩියෝ එකෙත් එක දැන් ලොකු ප්‍රශ්නයක් වුණා මේ පිරිමි කෙනෙක් කවිකාරී කියන්නේ කියලා මොකද අපි එක මේ මියුසික් වීඩියෝ එක බලාගෙන තමයි අපි කරේ ඒක ඇත්තම මියුසික් වීඩියෝ එක තමයි කතන්දරේ තියෙන්නේ ඒක ඇත්තම තියෙන්නේ ගර්ල් කෙනෙක් මේ ගර්ල් කෙනෙක් ගෙලියලා මං කවිකාරී කියලා ලියලා එයා ඒ කොලේ දාලා යනවා කියන්නේ මම ඇවිල්ලා ඒ කොල්ලේ බලාගෙන ඒක සිං කරන එකක් වගේ තමයි ඒක ඇත්තටම මේ කතාවේ තියෙන්නේ. හරි ඒ කියන්නේ ගෑනු ළමයාගේ අදහස නැවත කියවීම. එහෙනම් අපි මේ ලයිව් ඇහුවා දැන් ඊළඟට ඔරිජිනල් ට්‍රැක් එක අපේ ළඟ තියෙනවා අපි ඒකත් අහමු එහෙනම්. ඔව්. ඔව් මම හිතන්නේ මේ අපිට අතරම ගොඩක් දේවල් කතා කරන්න හම්බුණා මොකද ගොඩාක් කාලෙකින් හම්බෙච්ච යාළුවෙක් සහ හොඳම යාළුවෙක්. ඉතින් ඒක නිසා තමයි අපිට නිතර කතා කරන්න ගොඩාක් දේවල් තියෙන්නේ. විශේෂයෙන්ම මේ ඒකට වැඩිකාරය අපි නෙවෙයි. අපි කියන වයි නෙවෙයි. වැඩිකාරය මහේෂ් තමයි. ඒ කියන්නේ ඒ ජොනාලා වැඩිකාරයක සිද්ධ කරනවා. මොකද ඔයා මේ අපි මං ගෑරලා එන්න නැතුව මේවා කරන්න නැතුව මේ හිටියා ෆෑන්ස්ලා අමතක කරලා. ඒක තමයි මේකට හේතුව. හරි දැන් අපි මේ ෆෑන්ස්ලාව යාට යාළු කරගන්න නම් ඔයා ෆෑන්ස්ලාව අල්ලගත්ත එක ආපහු එතෙන් එන්න ඕනේ. දැන් සින්දු කොච්චර කරත් හැමෝම ආදරය කරපු හැමෝම ඒ කියන්නේ අඬා සින්දු අහහා අඬන්නේ නැති මං හිතන්නේ ලයිෆ් එකේ තමන්ගේ ජීවිත කතාව මේක නේද කියලා හිතුවේවත් නැති දවසක සමයක අපි අහමු ලයිව් අහමු මං හිතන්නේ ලංකාවම මේ වෙලාවේ බලාගෙන ඉන්නේ අහගෙන ඉන්නවනම් ලෝකේ ඉන්න ලංකාවේ කොල්ල කෙල්ලෝ ටිකත් මේ වෙලාවේ අපි වහගෙන ඉන්නවා නම් දැන් මහේෂ් වෙලාව ඔයාට සින්දුව කියන්න අපි පිස්සු අට්ටපු සින්දුව කියන්න ලයිව් අපි සිං කරලා වෙන්න ඕනේ අද හිතුවේවත් නැති දවසක හිතන් නැතුවම ලංගුණා අතීතේ දුර ඇතක ආදරේ මග වැරදුනා හිතුවේවත් නැති දවසක හිතන් නැතුවම ලංගුණා අතීතේ දුර ඇතක ආදරේ මග වැරදුනා අපිම අද ආයෙම හමු වුණා ඒ පාරෙම අපිම අද ආයෙම හමු වුණා මේ පාරෙම අපි හමු වුණා ඒ පාරෙම අපි හමු වුණා ඒ පාරෙම මල් දෙවැට හැටි වුණා සමනල්ලු ඉය හැරුණු අත කියා
අපි ආයේ නොයනා නිසා අපි ආයේ නොයනා නිසා හිතුවේවත් නැති දවසක හිතන් නැතුවම ලංගුණා අතීතේ දුර ඇතක ආදරේ මග වැරදුනා හිතුවේවත් නැති දවසක හිතන් නැතුවම ලංගුණා අතීතේ දුර ඇතක ආදරේ මග වැරදුනා අපිම අද ආයෙම හමු වුණා ඒ පාරම අපිම අද ආයෙම හමු වුණා මේ පාරම අපි හමු වුණා ඒ පාරම අපි හමු වුණා ඒ පාරම නිල් ආස කළු වුණා ඉකි ගගා වැළපුණා කඳුලින්ම පිරුණු වැව බොර වුණා අපි නිතර ආව ගිය තැන නිසා අපි නිතර ආව ගිය තැන නිසා හිතුවේවත් නැති දවසක හිතන් නැතුවම ලංගුණා අතීතේ දුර ඇතක ආදරේ මග වැරදුනා හිතුවේවත් නැති දවසක හිතන් නැතුවම ලංගුණා අතීතේ දුර ඇතක ආදරේ මග වැරදුනා අපිම අද ආයෙම හමු වුණා ඒ පාරම අපිම අද ආයෙම හමු වුණා මේ පාරම අපි හමු වුණා ඒ පාරම අපි හමු වුණා ඒ පාරම ඔව් දැන් මේ අපි මේ අනාගතය ගැන කතා කරනකොට ගොඩාක් වෙලාවට කතා කරේ මම හිතන්නේ මහේෂ්ගේ අතීතය ගැන. අතීතයේ මේ ආපහු එතනම නතර වෙයි ඉන්න බෑ අපිට දැන් ඉස්සරහට යන්න ඕනේ. දැන් අපිට ඇත්තටම කියන්නේ දැන් ඔයගෙන් ඉස්සරහට සහ අදින් පස්සේ අපිට හම්බ වෙන්නේ මොනවද? මෙතනින් සිට මොනවද අපිට ලැබෙන්නේ කියලා. මෙතෙන් සිට. අද කතාව මෙතෙන් සිට. මෙතෙන් සිට මොනවද අපිට ලැබෙන්නේ? අද මෙතන සිට අතන අලුතෙන් නිර්මාණ තමයි ලැබෙන්නේ. අතනම මගේ රසුවෙන් අතනම දෙක තුනක් රෙඩි කරන් ඉන්නවා මම මේ ඉක්මනින් එළියට දාන්න. ඉතින් මේ වෙලාව මතක් කරනවනේ මගේ මේ අතන මම මියුසික් එක නතර කරන කාලේ ආයි මේ පැත්තට මාව නැඹුරුනෙත් මගේ ආයි මේ මම දැන් ඇමරිකාල්ලා මගේ වයිෆයි බබාලා දෙන්න දැන් ගොඩක් ඒකට උදව් කරනවා. මට අතනම මේ දැන් මේ කාලේ උනත් දැන් ඒගොල්ලන් වැඩ එතනම බලාගෙන අතර මට මේකට ලොකු සපෝට් එකක් දෙනවා. ඒ කියන්නේ ඔයාට පූර්ණ කාලීනව මේ මියුසික් කරන්න කියලා අවස්ථාව දීලා තියෙනවා. අනිවාර්යෙන්. හොඳ වයිෆ් කෙනෙක් නේද? මේ ඉතින් ඒකල ඒ සපෝට් එකෙන් තමයි ගොඩක් මං ආයි මේ වැඩවලට ආයි දැන් කරන්න මට මේ පුළුවන් වෙලා තියෙන්නේ. ඉතින් අතන සින්දුව කොහොමත් 3ක් විතර මේ අවුරුද්දේ රිලීස් කරන්න බලාගෙන ඉන්නවා. වීඩියෝත් එක්ක සහ මං ගොඩක් කමර්ෂල් මියුසික් කරන ඉඳන් මං කොහොමත් කමර්ෂල් මියුසික් ඒ ප්‍රොඩක්ෂන් යනවා. ඉතින් අරක තමයි ගොඩක් සහ මේ ෂෝස් ටිකක් එන්න තියෙනවා. දැන් ලංකාවේ වටේම ෂෝස් ටිකක්. දැන් මේ සාමාන්‍යයෙන් අපිට මේ සින්දුවක් රිලීස් කරද්දී හිතන්න දේවල් තියෙනවානේ. ඒ කාලේ හිතපු දේවල් නෙමෙයි දැන් කාලේ හිතන්න තියෙන්නේ. එතකොට ඒකෙත් වෙනසක් ඇතිනේ. කොහොමද ඒක වාට දැනෙන්නේ? අනිවාර්යයෙන් ඒක ලොකු වෙනසක් තියෙනවා. මොකද මේ ඒ කාලේ අතර සින්දුවක් මේ නිර්මාණය කරලා අපි කරන්නේ එක්කෝ ටීවී රේඩියෝස් වලට ගිහිල්ලා බාර දුන්නාම සමහරවිට රිජෙක්ට් වෙනවා. එහෙම වෙලා තියෙනවා. අපිට දැන් හැබැයි සෝෂල් මීඩියා හැම තියෙන හින්දා අපිට ලේසි සහ මේ ඒ ප්ලැට්ෆෝම් එක මොකද මේ මෑතක මම ඒවට ජොයින් වෙන්නේ ගොඩක්ම. හැබැයි මේකින් මට පෙඟුණා මෙතන මේ මාර ලේසි මේවල වැඩ කරන්න. මොකද මේ සහ කියන්නේ ක්වොලිටි නිර්මාණයක් මිනිසුන්ට යවන්න ලේසි මේ ඉස්සර වගේට වඩා අතන මේක මාර chance එකක් තියෙනවා හැමෝටම. ඒ කියන්නේ මෙතන මෙයා ටැලන්ට් කෙනෙක් නම් එයා ටක් ගාලා යාගේ මොකක්ද මේකක් යවන්න පුළුවන් මේ හැබැයි මෙහෙමයි තියෙන්නේ. දෙපැත්තක් තියෙනවා. වෛරල් වෙන්න ඉතින් අර වැරදි දේවල් වෛරල් වෙනවා මේ පැත්තේ. ඔව් එහෙම ඒක තියෙනවා. හැබැයි දැන් කොච්චර කිව්වත් මට ආපහු සැරයක් අතීතයට යන්න ඉඳලා ක්‍රිෂ්. මොකද මේ මට දැනගන්න ඕනේ ඕගලන්ත් එක්ක ඉස්සරහට ආපු මේ මොනවාද ඉතුරු ගෑන්ග්ස් මොනවාද ඉතුරු බෑන්ඩ්ස් මොනවාද දැන් ඕගලන්ත් එක්ක සමකාලීනව හිටපු සෙට් එක කවුද මතක් කරන්න පුළුවන්ද ඒගොල්ලෝ? ඔව් අතරම සෑහෙන පිරිසක්
හිටියා මං හිතන්නේ ඒ කාලේ අපේ ලොකු පිරිසක් දැන් ගොඩක් අය සමහර රට ඉන්නේ. හැබැයි මාත් එක්ක ගොඩක් අය වගේ මේ කතා බහ කරනවා ගොඩක් ඒ කාලේ අපි හිටියා 6 length හිටියා centigrades අපේ දිනිත් V3 boys dogination මට ලයින් එකක්ම කියන්න බලා born free ඒ වගේ මේ rappers-ලා සහ singers-ලා ගොඩක් හිටියා මේ ඒ කාලේ සෑහෙන්න. ඉතින් මම ඇත්තටම කැමති ඒගොල්ලෝ දැන් ගොඩක් අය දැන් මේ ඇත්තටම මේ ෆීල්ඩ් එක දැන් නිහඬව ලයින් ඒගොල්ලෝ සමහරු මේ වැඩත් එක්ක රට එක්ක මට නිකන් මේ අපේ ගෙදර ඇවිල්ලා අපේ මගේ සහෝදරයන්ගේ නම් ටිකක් කියනවා වගේ. ඒ වගේ මොකද මේ වයි එක අහන කට්ටියට සහ වයි එකේ වැඩ කරපු කට්ටියට ඔය නම් ටික ඔක්කොම කොහොමද බට ගෙදරට ඇවිල්ලා නිකන් අපේ අයිලා මල්ලාගේ නම් ටික කියනවා වගේ. ඔව් ඒක ඇත්තටම මේ කාලයක් ගිහිල්ලා වුණත් මට අදටත් හිතාන්න බෑ මොකද්ද මේ කියන එක. හැබැයි අර ඒ පරණ සෙට් එකට මාර ආදරෙයි මේ එකක් අත්තර මේ YFM එකත් ඒක ගොඩක් මේ දැනුවත් මොකද අපේ ඒ කාලේ සෙට් එකේම සින්දු ටික තාම මේකේ ප්ලේ වෙනවා. අත්‍තරම මේ ඒක මාර වටනවා සහ මොකද මේ ආටිස්ලා ගැන වුණත් දැන් ඒ සින්දා මේ සින්දු අහලා මේ මෙයාගේ කියලා අඳුර ගන්න මට්ටමට දැන් එහෙම යනවා. ඉතින් අර හැබැයි ඇත්තටම පොඩි දුකක් තියෙන සමහර ආටිස්ලා මේ රටේ ඉන්න අය දැන් මම ගොඩක් අයත් එක්ක කතා කරනවා. ඉතින් මේ ඉතින් අර ඒගොල්ලෝ අලුත් නිර්මාණ කරන්න නැති කියන මම හැබැයි මම ගොඩක් කල මම ගොඩක් මාව දන්න අය දන්නවා. ඒ කියන්නේ මේ මම ඒ වගේ පරණ අයට පුළුවන් මම අයිඩියාස් දෙනවා මෙහෙම කරන්න ඒ වගේ මේ කට්ටියට මම ඒවා ගොඩක් කියන්නේ උදව් කරනවා කරමු කියලා අර එහෙම වගේ මොකද මං ආසයි ඒ සෙට් එක ආයි දරට මේ ඉන්ඩස්ට්‍රි එකට එනවා නම් ආපහු සැරයක් ඇවිල්ලා වැඩ පෙන්නනවා. දැන් මහේෂ් අපි ඊළඟට ඔයාගේ මේ සිලෙක්ට් කරලා තියෙන්නේ මැක්සච් ලව් සෝං එක. ඉතින් මේක ඔයා ලයිව් පොඩක් කියලා පෙන්නනවාද? මේක ගැනත් පොඩි කතාවක් ඇතිනේ නේද? ඔව් මේක ඇත්තටම මේ ඇත්තටම මගේ ශාහෙන්ද්‍ර යා හලාවත. ඇත්තට මේ අපි හලාවත ගැන කියන්න ඕන හින්දා තමයි මේක මේ මැක්සච් ලව් කියලා මේක ඇත්තට මේ මාළු අල්ලන ඒවා හැමදාම මේක මියුසික් වීඩියෝ එකත් එහෙම තියෙනවා. අපි ඒක මේක තියෙන නිකන් අපි අහසින් වැටලා මේ ඒ කියන්නේ ඒක හලාවත මේ වෙනස් කරනවා කියලා වගේ එකක් පොඩි මේක හරි පොඩි අමුතු වීඩියෝ එකක් කරේ. ඉතින් ඒක ඇත්තටම මේ ඒ කාලේ ඇත්තටම මාර ඒ පැත්තේ පොපියුලර් වුණා සෑහෙන්න මොකද මේ ගමක් ගැන මේ කියන්නේ. ඉතින් පොඩි කල්ලා කියන්න ඕන. මේකේ මේ කාගේද ලිරික්ස් එතකොට ශාලිත ද ලිව්වේ නැත්නම් මේක ලිව්වේ මේ සොනාල් පෙරරා අපේ ගොඩක් ඇල්බම් එකේ සින්දු ගොඩක් ලිව්වේ සොනාල් පෙරරා තමයි අපේ මුල්ම කාලේ සින්දු ටික ලිව්වේ. ඉතින් සොනාලුත් දැන් ඉන්නේ රට මේ සොනාල් තමයි මේක ලිව්වේ මියුසික් කරේ මම. මේකේ ශාලිත තමයි රැප් කරන්නේ. මම තමයි ඒක සිං කරන්නේ. ඔව්. හරි එහෙනම් අපි චුට්ටක් මේ පොඩි කෑල්ල කහලා බලමු ඉතින් ලයිව් නේද? හරි. ඕකේ ගිහාන. ගිහාන නේද? හරි. මම නිකන් කියන්න. හරි. කියන්න තියෙයිද ටවුන් එකක් තව මේ වගේ හැමදේ පිරිලා මුතු ඇටයක් වගේ ලංකාවේ රන් වටින සලාපුර හැරලා එක කාලේ සංගීතේ වැහි වැහලා කාලෙන් කාලෙට රජවරු වෙනවා පරණ අයව පහු කරලා. ඒ වගේම මතක් කරන්න ඕනේ ස්පෙෂල් කෙනෙක් ඉන්නවා. ඒ තමයි අපේ ප්‍රොඩියුසර් ඉසුරු. මොකද ඉසුරු දැන් තනිකරම අපේ අර අපේ ඕල් ස්කූල් අපේ ආටිස්ලා ටික ඔක්කොම වයි එකත් එක්ක ජොයින් කරන මෙහෙයුමක ඉන්නේ. ඉතින් ඉසුරු thank you very much. ඔයා තමයි හැමදේම බලලා මම හිතන්නේ දිනිත් ආපු දවසෙත් දිනිත් අපිට කන්ටැක්ට් කරන්න එහෙම. ඒ කියන්නේ අපිට අමතක වෙලා නෙවෙයි. නමුත් එයා ප්‍රොඩියුසර් කෙනෙක්ට එහා ගිය වැඩ ටිකක් කරන අපේ ප්‍රෝග්‍රෑම් එකට. එයා කාර්ය කරනවා. ඔව්. එයාගේ නමත් කාර්ය කරනගේ ඇත්තටම එයා හොඳට කාර්ය කරනවා. thank you ඉසුරු thank you. අපිට මේ මහේෂ්වත් අද අපේ ප්‍රෝග්‍රෑම් එකට සම්බන්ධීකරණය කිරීමෙන් අය තනතුරකුත් අපි දෙන්න ප්ලාන් කරලා දෙනවා. thank you ඉසුරු thank you. හරි දැන් ඉතින් අපි ප්‍රෝග්‍රෑම් එකේ එන්ඩ් එකට ඇවිල්ලා තියෙන්නේ. අපිට ඔයා දැන් ටයිම් ලයින් එකක් තියනවාද? රයිට් මම මේ මාසේ මේ දවස වෙනකොට ඔයගලන්ට අලුත් සින්දු ටික දෙනවා. එහෙම එකක් තියනවාද? නැත්නම් මේ අවුරුද්දේ ඔයා කලින් කිව්වේ මේ අවුරුද්ද ඉවර වෙන්න කලින් කියලානේ. ඔව්. දැන් ඒ හැම සින්දුවකටම වීඩියෝ එකක් එයිද? ගොඩක් සින්දු දෙකකට වගේ තමයි වීඩියෝ එකක් එන්නේ. ඒක ඔයත් ඉන්නවද වීඩියෝස් වල? මොකද දැන් පොඩක් අපිව දැන් මිනිස්සු අතරගෙන දැන් මූණෙන්නේ. එහෙනම් මම අනිවාර්යෙන් ඉන්නවා. සහායයි කර ඒක අපම ටයිම් ලයින් එකක් තියෙනවා. අතරම මේකේ නර අපි අර පොඩි කාලයක් බලලා තමයි දාන්නේ. සමහරවිට දැන් අපි එක කාලා තියෙන මිනිස්සු ටිකන් ඒ වගේ සින්දු යන කාලේ වගේ එකක් පොඩක් ප්ලෑන් කරලා තමයි අතරම දාන්නේ ඒක. ඕකේ. හොඳයි අපි යාට විශ් කරනවා. ඒක ෆ්‍රෙන්ඩ් ඉන් වෙලා ඊට පස්සේ අනිවාර්යෙන් ඉතරහටම යන්න හැමෝම වෙනද ගන්න ආදරය කරන්න. thank you. වෙන්න කියලා හැම. සහ මේ ඇත්තටම කියන්න ඕනේ මහේෂ් අපි ෆස්ට් ටයිම් අද මේ හම්බ වෙන්නේ. එතකොට ඔයා ඇවිල්ලා දැන් අවුරුදු ගාණක් තිස්සේ ලංකාවේ මියුසික් ඉන්ඩස්ට්‍රි එකේ අමතක නොවන සින්දු බල්ක් එකක් අපිට දීපු මිනිස්සෙක්. එතකොට එහෙම තියෙද්දි හරිම සුහදශීලීව ඔයා අපිත් එක්ක මේ කතා බහ කරා. ඒ වගේම අපි නොදන්න දේවල් අපිට ෂෙයා කරා. එතකොට හැම දෙයක්ම නංගි මල්ලි කියලා මාර ආදරණීය විදියට ඔයා අපිත් එක්ක ෂෙයා කරගත්තා. ඉතින් මේ
බොන්ඩ් එක ඉස්සරහටත් අපි මේ විදිහට තියාගෙන යමු. මොකද වයි අහන්නේ අලුත් ජෙනරේෂන් එක, ඒ වගේම පරණ ජෙනරේෂන් එක. ජෙනරේෂන්ස් ගොඩාක් අපි වහනවා. ඉතින් ඒගොල්ල ළඟට ආව අරගෙන යන එක තමයි අපේ වැඩේ. අපි ඒක ලස්සනට කරන්න. අවසාන වශයෙන් ඔයාට කාටද තෑන්ක් කරන්න තියෙන්නේ මේ ජර්නි එක වෙනුවෙන්? ඔයත් එක්ක කට්ට කාපු කට්ටිය ඇති නේ? ඔව් අනිවාර්යෙන් මේකේ නම් කියනකොත් නම් තව ප්‍රෝග්‍රෑම් එකක් කරන්න. ඒකද අතර මේක අතරම මගේ දෙමාපිය මතක් කරන්න ඕනේ. ඊට අමතරව දැන් මෑතක ඉඳන් මගේ සපෝට් කරන මගේ වයිෆ් බබාලා දෙන්න යාළුවාගේ අම්මා තාත්තා හැමෝම මතක් කරනවා ආදරේ. ඊට අමතරව මගේ ශාලිත ශාහෙන්ද්‍ර මතක් කරන්න ඕනේ. සහ මේ අපි මම දැන් සින්දු කිව්වට මේකේ පිටිපස්සේ ගොඩක් ටීම් එකක් ඉන්නවා. සින්දු ලියන කට්ටිය, ප්‍රොඩියුස් කරපු කට්ටිය, ප්‍රගීත් විජේසූරිය, සොනාල් ඒ වගේ අපේ ටීම් එකේ කට්ටිය ඒ හැමෝම ගොඩක් අය මතක් කරන්න ඕනේ. ඊට අමතරව මේ අපේ ඇල්බම් එක ගොඩක් කරේ M Entertainment එක්ක. ඒ සෙට් එක අපිට ලොකු සපෝට් එකක් දුන්නා ෆස්ට් ඇල්බම් එක කරන්න. සහ වයි එක අනිවාර්යෙන් මතක් කරන්න ඕනේ. මේකද මේ වයි එකේ දැන් අපි සින්දු යන හින්දා තමයි ගොඩකට අපිට දැන් දැනට උනත් අලුතෙන් මේ chances හම්බ වෙන්නේ. ඉතින් තව ඉන්නවා ලිස්ට් එකක්. ඔව් ඒ හැමෝටම thank you කියලා තමයි කියන්න තියෙන්නේ. ඒක ගොඩක් ස්තුතියි. හරි දැන් ඔයාලා ලෙක්චරින් කරනවා ඒව දැන් කරන්නේ නැද්ද? එතකොට දැන් නැවතුවද? සම්පූර්ණයෙන්ම නවත්තලා පූර්ණ කාලීනව මියුසික් වලට ආවද කොහොමද? ඔව් දැන් පොඩක් කරනවා අඩුයි. මොකද අවුරුදු 15ක් විතර ලෙක්චරින් කරා. ඉතින් සමහරට ඒ වැඩත් එක්ක ගොඩක් මේ ෂෝස් එහෙමත් ටිකක් මිස් වුණා. ඉතින් දැන් නම් පූර්ණ කාලීනව මියුසික් වැඩ තමයි ගොඩක් ප්ලෑන් කරන් ඉන්නේ. රයිට්. ඒක අපිට හොඳ ආරංචියක්. හොඳ ආරංචියක් අපිටයි ෆෑන්ස්ලටයි හැමෝටම හොඳ ආරංචියක්. ඉතින් අපි ඔයාලට විශ් කරනවා ඒක හරියට හොඳටම කරගන්න වාසනාව ලැබෙන්න කියලා. ඒත් අපිත් එක්ක වැඩ කරමු. අනිවාර්යෙන්. හරි එහෙනම් මහේෂ් thank you very much අද අපේ ඉන්විටේෂන් එක පිළිගත්තට ආවට පැය 3ක් අපි ස්පෙන්ඩ් කරා. මම හිතන්නේ වෙලාව ගත වුණා ඔයාට දැනෙන්නේ නැතුව ඇති. සෑහෙන කාලයකට පස්සේ තමයි වයි එකට ආවේ. ඒ වගේම ගිහන් thank you very much. මම හිතන්නේ එකම සින්දුව වැඩිම වාරයක් ප්ලේ කරපු දවස් විදියට තමයි ගිහන් අද පොඩි වාර්තාව. ගිහන් වැඩි hina වෙන්නේ නැහැ කතා බහ කරන්නේ නේද? ගිහන් අතර මේ ටිකක් නියන චරිතයක් සයිලන්ට්. යා මේ හැබැයි වැඩවලට සයිලන්ට් නැහැ. නෑ වැඩ විතරයි කතාවෙන් සයිලන්ට්. කතාවෙන් ගිහට thank you මේ ලොකු support එකක් දුන්නා මේ මං කියවක මට අග්ගල වෙලා. ඔව්. බලාගන්න බැරි වුණේ මම හිතන්නේ අන්තිම චිලා විතරයි. ඒ වගේම වෙලා තුන් දෙනාටමත් මේ ඉසුරු හැමෝම තුන් දෙනාටම thank you සහ වයි ටීම් එකේ හැමෝටම ගොඩක් ස්තුතියි. රයිට් එහෙනම් මහේෂ් අපි ආයි දවසක හම්බ වෙමු මේ වගේ කතා කරමු. එහෙනම් thank you very much guys අපි වහගෙන හිටපු හැමෝටම එහෙනම් happy weekend කියලා තමයි කට්ටියට විශ් කරන්න තියෙන්නේ නේද? ඔව් පරිස්සමෙන් ඉන්න කියලා එන්න. ජය වේවා.